ඈනුමක් ගියත් ඇස්වල කඳුළු පිරෙනවා. අඬන්න ගත්තාම නහයෙන් හොටු වෙනවා. පොඩකින් ඒ ඇත්තටම හොටුද නැත්තම් මොනවා හරි වෙන දියරයක්ද? අඬනකොට හොටු වෙන්න ඇස්වලයි නහයයි තියෙන සම්බන්ධය මොකද්ද? මේ වගේ ප්‍රශ්න ඕන තරම් ඇති ඇස් ගැන කඳුළු ගැන විසඳ ගන්න. ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගෙන වීඩියෝ එකට යමු. ඇස්වලට කඳුළු මොකටද? මුලින්ම අපි ඒ ප්‍රශ්නේ විසඳගනිමුකෝ. අපේ ඇස්වල පරිසරයට නිරාවරණය වෙලා තියෙන මේ කණිකා කොටසේ තියෙන සියුම් බව ගැන මම අමුතුවෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය නැහැ. ඇහැට රොඩක් ගියොත්, ඇහැ පැත්තට දූවිල්ලක් ආවොත්, හුළඟක් ආවොත් ඇහි පිය නිකම්ම වැහෙනවා. නිකමට හිතන්න ඒ ඇස් පිල්ලම් වැහෙන අවස්ථාවකදී අපේ ඇස් තෙතමනයක් නැතුව තිබුණොත් අපේ ඇහි මේ පරිසරයට නිරාවරණය වෙන කණිකා කොටසට කොයිතරම් අපහසුයක් දෙනේද? ඒ විතරක් නෙමෙයි. කඳුළු වලින් නිතරම අපේ ඇස් පිරිසිදු කරනවා. මොකද මේ කණිකාව කොටස, ඒ කියන්නේ ඇහි පරිසරයට විවෘත වෙලා තියෙන කොටසෙන් නිතරම දූවිලි වදිනවා. විවිධ දේවල් ගැටෙන්න පුළුවන්, විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවලදී කඳුළු වලින් ඇහැ නිතරම පිරිසිදු කරනවා. කොටින්ම කියනවා නම් අපි ඇහි පිය සලන හැම අවස්ථාවකදීම අපේ ඇහැ පිරිසිදු වීම සිද්ධ වෙනවා. ඉතින් මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැනේ කඳුළු වලින් අපේ ඇස් වලට කොයිතරම් සේවයක් වෙනවද කියලා. හැබැයි මේ කඳුළු හරිම ද්‍රවමය ගතියක් නේද තියෙන්නේ. මොකද කඳුළු වල 98%ක්ම තියෙන්නේ වතුර. ග්‍රන්ථි වලින් නිපදවන කඳුළු පුංචි නාලයක් දිගේ ඇවිල්ලා නහය පැත්තේ ඇහැ මුලට වෙන්න තියෙන පුංචි විවරයකින් තමයි ඇහැට ගලාගෙන එන්නේ. හිටි හැටියේ කඳුළු වැඩිපුර නිපද වෙන්න ගත්ත ගමන් වෙන්නේ ඒ වැඩිපුර කඳුළු ටික වෙනත් නාලයක් ඔස්සේ ගිහිල්ලා නාස් කුහරයට වැగిරෙනවා. ඔන්න ඔය නිසා තමයි අපි අඬනකොට නහයෙන් හොටු දියර එනවා වගේ අපිට දැනෙන්නේ. ඇත්තටම ඒ එන්නේ සොටු දියර නෙවෙයි. අපි අඬනකොට කඳුළු ගොඩක් නිකුත් වෙනවනේ. ඒ තරම් කඳුළු ඇස් දෙකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මොකද දන්නවද වෙන්නේ? අර ඇහැ අග්ගිස්සේ තියෙන කඳුළු නාල වලින්, ඒ නාල අපි අර කලින් කිව්වා වගේ නාස් කුහර වලටත් සම්බන්ධයිනේ. ඉතින් අර වැඩිපුර කඳුළු ටික අර පුංචි නාල වලින් නාස් කුහරයට මුදා හරිනවා. එතකොට ඒ වැඩිපුර කඳුළු ටික තමයි අපේ නාසයෙන් එළියට ගලාගෙන එන්නේ. එහෙම බලපුවාම ඒ සොටු දියර නෙවෙයි, නාසය ඔස්සේ ආවත් ඒ අතිරික්ත, ඒ කියන්නේ වැඩිපුර කඳුළු තමයි නාසය දිගෙත් ගලාගෙන එන්නේ. හැබැයි අපිට නොදැනුණාට අපි ඇහි පිය ගන්න හැම අවස්ථාවකදීම කඳුළු වලින් අපේ ඇස් සේදෙනවා, පිරිසිදු වෙනවා. ඒ කඳුළු අපිට වැඩි නැහැ, අතිරික්ත නැහැ. ඒ නිසා තමයි ඒ කඳුළු අපේ නාස් කුහර වලින් එළියට එන්නේ නැතිව ඇස් පිරිසිදු කිරීමේ කටයුත්ත සිද්ධ කරලා ප්‍රමාණාත්මකව කඳුළු නිකුත් කර ගැනීම සිද්ධ වෙන්නේ. අපි කලින් කිව්වනේ කඳුළු වල 98%ක් විතරම තියෙන්නේ වතුර කියලා. එතකොට ඊට අමතරව තියෙන්න පුළුවන් අර 100% මොනවද? ඔබට මතකද? කඳුළු ලුණු රසයි. මම කිව්ව හරි නේද? මොකද කඳුළු වල මිලිග්‍රෑම් 0.3ක විතර ඉතාමත් පුංචි ලුණු ප්‍රමාණයක් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ ඇස්වල කඳුළු මිලිලීටර 75ක් 150ක් විතර ප්‍රමාණයක් දවසකට නිපදවනවා. සාමාන්‍යයෙන් අපේ ඇස්වල කඳුළු ඇති වෙන්න ප්‍රධාන හේතු 3ක් හොයාගෙන තියෙනවා. මේ හේතු 3ට අනුව අපේ කඳුළු ප්‍රභේද 3කට වෙන් කර ගන්නවා. පළවෙනි කඳුළු ප්‍රභේදය තමයි සාමාන්‍ය කඳුළු. එහෙම නැත්නම් මූලස්ථ කඳුළු. ඒ කඳුළු තමයි අපි අර කලින් කියපු නිතරම අපේ ඇස් පිරිසිදු කරන්න ඇහි පිය ගාන වාරයක් පාසා අපේ ඇස්වල තෙතමනය ඇති කරන ඇස් හොදලා හරින කඳුළු. දෙවනි කඳුළු වර්ගය තමයි ප්‍රතීක කඳුළු. ඔන්න ඔය කඳුළු තමයි ලුණු කපනකොට එහෙම අපේ ඇහෙන් එන කඳුළු. ඒ කියන්නේ ඇහැට නුහුරු මොනවා හරි දෙයක් ඇහි ස්පර්ශ වුණු වහාම ඇහැ හොදලා හරින්න නිකුත් වෙන කඳුළු. යම්කිසි අපද්‍රව්‍යයක් එහෙමත් නැත්නම් වායුවක් ඇහි ගැටුණු වහාම ඇසට සම්බන්ධ වෙලා තියෙන ස්නායු මූලයන් වලට ප්‍රතීක පණිවිඩයක් යවලා ග්‍රන්ථි වලින් වහාම උත්තේජනය වෙලා ඇහැට එන කඳුළු වලට තමයි අපි මේ විදිහට ප්‍රතීක කඳුළු කියලා හඳුන්වන්නේ. චිත්ත වේගීය කඳුළු, එහෙමත් නැත්නම් ආවේගපූර්ණ කඳුළු. ඒ තමයි තුන්වන කඳුළු ප්‍රභේදය. ඔබට දැන් පැහැදිලි ඇති මොකක්ද මේ කඳුළු ප්‍රභේදය කියලා. අපිට දුකක් හිතුණු ගමන් අපි අඬන්නේ. ඒ අඬනකොට ඇහින් පිට වෙන කඳුළු වලට තමයි අපි කියන්නේ චිත්ත වේගීය කඳුළු කියලා. හැබැයි ඉතින් චිත්ත වේගීය කඳුළු හැම අවස්ථාවකදීම ඍණාත්මක නැහැ. මොකද
අපි සතුට වැඩි වුණ අවස්ථාවලදීත් අඬනවනේ සමහරු. ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියෙක් වෙලා හිටපු පෙරිය මහාචාර්යවරයා මෑතකදී කරපු පර්යේෂණ මාලාවකින් ලබාගෙන තියෙන දත්ත වලින් හැඬීම සහ කඳුළු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙලා තියෙනවා. මේ පරීක්ෂණයෙන් හෙළි වෙලා තියෙන වැදගත් කාරණාවක් තමයි මේ පරීක්ෂණයට සහභාගී වුණු කාන්තාවන් 85%ක් ඒ වගේම පිරිමින් 73%ක් හැඬීම නිසා තමන් තුළ පැවති චිත්තවේගී ස්වභාවය පහව ගියා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. චිත්තවේගීය එහෙමත් නැත්නම් ආවේගපූර්ණ කඳුළු වල සමහර ප්‍රෝමෝන සහ ප්‍රෝටීන හම්බ වෙලා තියෙනවා. හැබැයි ඒවා ශරීරයෙන් බැහැර කිරීම නිසා මානසික ආතතිය අඩු වෙනවා කියලා නිශ්චිතවම තාම විද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ. මොකද මේක තාමත් පරීක්ෂණ වලට ලක් වෙමින් පවතින ක්ෂේත්‍රයක්. කොහොම වුණත් විද්‍යාත්මකව තාමත් තහවුරු වෙලා නැහැ ඇඬුවා කියලා අපේ හිතට සහනයක් හම්බ වෙනවා කියලා. මට හිතෙන විදිහට නම් සමහර විට මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. අපේ හිත ඇතුලේ තියෙන අර දුක් වෙන්න පුළුවන් මොකක් හරි පීඩනකාරී චිත්ත වේගයක් අපි ඇඬුවාම සමහර විට අපේ අවධානය ටිකක් වෙනස් වෙලා ඔළුවේ තියෙන ඒ චිත්ත වේගය සමහර විට අපේ කායිකව සිදුවෙන හැඬීම නිසා පොඩි වෙන පැත්තකට පෙරලෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට අපි අඬනවා දැක්කම කවුරු හරි ඇවිල්ලා අපිත් එක්ක දුක බෙදා ගන්නවා වගේ කාරණා නිසා අපේ හිතේ තියෙන චිත්ත වේගයන් වලට යම් කිසි සහනයක් ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි තාමත් අර මම කලින් කිව්වා වගේ ඇඬීම නිසා චිත්ත වේගයන් වලට යම් කිසි හෝ සහනයක් ලැබෙනවා කියලා තාමත් විද්‍යාත්මකව තහවුරු කරගෙන නැහැ. අහලා තියෙනවද කිඹුල් කඳුළු හෙලනවා කියලා කතාවක්? මොකද්ද මේ කිඹුල් කඳුළු හෙලනවා කියන කතාව? ඒකෙදී සාමාන්‍යයෙන් අහපු ගමන් අපිට හිතෙන්නේ කිඹුලා යම් කිසි සතෙක්ව ගොදුරු කරගෙන ඒ සතා මිය ගිය දුකට ගොදුරට හැගත්තට පස්සේ අඬනවා වගේ කාරණාවක්නේ. ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. කිඹුලා ඇත්තටම කඳුළු සලන්නේ කොයි වගේ වෙලාවල් වලදීද? කිඹුලා දුකට කඳුළු හෙලනවා එහෙම නැත්නම් යම් කිසි චිත්ත වේගයක් නිසා කිඹුලා අඬනවා කියලා තාම හොයාගෙන නැහැ. ඇත්තටම කිඹුලගෙන් කඳුළු වැగిරෙන අවස්ථා කීපයක් තියෙනවා. ඒක අවස්ථාවක් තමයි දැඩි හිරු රශ්මිය තියෙන කාලෙට කිඹුල්ලු ගොඩබිමට ඇවිල්ලා ඉන්නකොට ඒ දැඩි උණුසුමට ඇස් වේලෙනවා. ඒ ඇස් වියලීමේ ප්‍රතිඵලයක් විදිහට කිඹුලන්ගේ ඇස් වලින් කඳුළු වැగిරෙන අවස්ථා දකින්න ලැබිලා තියෙනවා. ඒ වගේම ගොදුරක් තදින් දැකලා තියෙනවනේ කිඹුලුන්ගේ දත් එහෙම, කිඹුලන්ගේ කට එහෙම. ඒ වගේ තියුණු දත් තියෙන කටකින් අර ලොකු දැඩි ගොදුරක් අල්ලගත්තොත්, ඒ කියන්නේ දැඩි ශක්තිමත් මේ අස්තේ තියෙන එහෙම නැත්නම් කට්ටක් සහිත ගොදුරක් දැහැගෙන ඒ ගොදුර තදින් හපනකොට ඇහැ ආශ්‍රිතව තියෙන ග්‍රන්ථි තෙරපිලා කඳුළු වැగిරෙන අවස්ථා තියෙන්නට පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. කඳුළු වලට සම්බන්ධ තවත් සතෙක් තමයි කැස්බෑව කියලා කියන්නේ. ඔය පුරාණ කතාවලට අනුව නම් කියවුනේ කැස්බෑවෝ ගොඩබිමට ඇවිල්ලා බිත්තර දාලා ගියාට පස්සේ මේ බිත්තර වලින් පැටව් එළියට ආවට ඒ පැටවුන් ආය මුණ ගැහෙන්නේ නැති නිසා, දකින්න ලැබෙන්නේ නැති නිසා ඒ දුකට කැස්බෑවෝ අඬනවා කියලා කාරණාව. හැබැයි ඇත්තටම එහෙම සිදුවීමක් වෙන්නේ නැහැ. ඇත්තටම බිත්තර දාන්න හරි ගොඩබිමට ආපු කැස්බෑවෙකුගේ ඇස් වලින් කඳුළු වැగిරෙනවා ඔබ දැකලත් ඇති. මේක වෙන්නේ වෙනත් කාරණාවක් නිසා. කැස්බෑවන්ගේ ශරීරයේ තියෙනවා අධික ලුණු ප්‍රමාණයක්. ඒ ලුණු ප්‍රමාණය තමයි කැස්බෑව බොහෝ අවස්ථාවලදී කඳුළුත් එක්ක පිට කරලා හරින්නේ. ලුණු සහිත මුහුදු ජලයේ ජීවත් වෙන මුහුදු කැස්බෑවන්ගේ ප්‍රියතම ආහාරයක් තමයි ලොඩියන්. ලොඩියන් කියන්නේ අපි අර කවුරුත් දන්න ජෙලිෆිෂ්ලා. ජෙලිෆිෂ්ලාගේ ඇඟ හැදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට මුහුදු ජලයෙන්. ඒ නිසා ජෙලිෆිෂ්ලාගේ ඇඟෙත් අධික ලුණු ප්‍රමාණයක් තියෙනවා. ජෙලිෆිෂ්ලව ප්‍රියතම ආහාරයේ විදිහට නිරන්තරයෙන් ආහාරයට ගන්න කැස්බෑවන්ගේ ඇඟේ කොහොමත් වැඩි ලුණු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔය ලුණු ප්‍රමාණය ඇස් වලින් පිට කරන එක සාමාන්‍ය දෙයක් කැස්බෑවන්. අපේ ශරීරයට නම් වැඩිපුර ලුණු ගත්තොත් ඒ ලුණු පිට වෙන්නේ මූත්‍රා මාර්ගය හරහා. ඒ වැඩේට අපිට උදව් වෙන්නේ අපේ වකුගඩු. හැබැයි අපේ වගේ කාර්යක්ෂම සහ හොඳ වකුගඩු කැස්බෑවන්ට නැහැ. ඒ නිසා ඇඟේ තියෙන ලුණු මූත්‍රා එක්ක පිට කරලා හරින්න කැස්බෑවන්ට තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒ නිසාම මුහුදු කැස්බෑවන්ගේ ඇස්වලම පිහිටලා තියෙනවා විශේෂ ලවණ ග්‍රන්ථි. ශරීරයේ තියෙන අතිරේක ලුණු ඒ අය කඳුළු විදිහට පොම්ප කරනවා ඒ ග්‍රන්ථි වලින්. කැස්බෑව කිඹුල්ලු වගේ සත්තු ඇස් වලින් පිට කරන කඳුළු වල අඩංගු ලවණ ගතිය නිසා
ලවන ප්‍රමාණය අඩු වැඩියක් තියෙනවා තමයි. නමුත් පුංචි හරි ප්‍රමාණයක් ලවන තියෙන නිසා සමහර අවස්ථාවලදී සමනල්ලු වගේ සත්තු ඇවිල්ලා පුංචි කෘමීන් ඇවිල්ලා ඒ වගේ සත්තුන්ගේ ඇස් ආශ්‍රිතව ඉඳලා මේ ඇස් ලෙව කනවා. ඒ ඇස් වලින් වැగిරෙන කඳුළු උරාපනෝ වගේ දර්ශන දකින්නත් සමහර අවස්ථාවලදී හැකියාවන් ලැබිලා තියෙනවා.